ආයුබෝවන් අයිබෝන් වෙද මහත්තයා. KGM රණසිංහ මහත්තයා අද මම ඇවිල්ලා ඉන්නේ විශේෂ ලෙඩෙක් බලන්න මේ ලෙඩා තමයි කිතුල් ගහකින් වැටිලා ගොඩක් අමාරු වෙලා අපේ වෙදමැදුරට ඇවිල්ලා අපි ප්‍රතිකාර කරලා දැන් සුවය ලබලා ඉන්නවා. අපි මේ මහතාගෙන් අහලා බලමු කොහොමද විස්තර කියලා. ඉතින් මහත්තයා මට කියන්නකෝ මහත්තයාගේ නම මොකක්ද කියලා ඉස්සෙල්ලාම. මහත්තයා මගේ නම KGM රණසිංහ. KGM රණසිංහ. ඔව් මෙහි ඇඩ්‍රස් එන්නේ කොහමද? 328 අලුපත පුටුව. අංක 328 අලුපත පුටු හප්පුව. එතකොට මහත්තයා මේ සිදුවීමට මුණ පෑවේ මොන වගේ අවස්ථාවකද? සාමාන්‍යයෙන් කවදා වගේද මොනවා කරන්න ගිහිල්ලාද මේ කිතුල් ගහකින් වැටුණා කිව්වේ? මම දැනට ශ්‍රී ලංකා යුද හමුදාවේ විස්ථාමයේ ගිහිල්ලා හා මේ දැන් විස්ථාමයේ වශයෙන් ඉන්න අවස්ථාවේ මට නිකන් ඉන්න බෑ. නමුත් වෙනත් අතුරු ආදායමක් වශයෙන් මම කිතුල් කර්මාන්තේ කරගෙන ගියා. හා ඒ කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉඳලා ලංකාවට අපේ ශ්‍රී ලංකාවට ගොඩක් විශේෂ සේවයක් කරලා තමයි මේ විශ්‍රාම සුවයෙන් ඉන්න ගමන් කිතුල් කර්මාන්තයේ යෙදුනේ. ඔබතුමා හරි. ඊට පස්සේ මේ කිතුල් ගහෙන් වැටුනේ කොහොමද? වැටුනේ මහත්තයා මම මේ අතරේ කුසු කර්මාන්තේ අදාළ කරන කුසක කුඹුරු පරීක්ෂා කරන්න එන අවස්ථාවේ මං තියෙන කිතුල් ගස් මැදීමින් නිවසට හවස් වෙනකොට එන්නේ. ඒ අවස්ථාවේ හවස 6ට පමණ මං අඩි 50කට උසින් පමණ උස කිතුලෙන් මගේ අරසවන මදිකම හේතුවෙන් තමයි මම වැටුනේ. මේක මගේ වැරද්දක් කියලා මම පිළිගන්නවා. ඒ අවස්ථාවේ මම අවට මගේ මිත්‍රයන් එකතු වෙලා මම තෙරදිනේ රෝහලට රැගෙන ගියා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ මගේ රෝහලෙන් ගිය යුතු මූලික ප්‍රතිකාරය කරලා ප්‍රතිපාර කරා. ඊට පස්සේ මේ ওই තත්ත්වයට එන්න ඔබතුමා මේ කොච්චරක් මහන්සි වුණාද? කොයි වගේ තැන් වලට ගියාද? මම නැවත තෙරදිනේ රෝහලෙන් මහනුවර දිස්ත්‍රික්ක රෝහලට ජාතික රෝහලට ඇතුළත් කරා. ඉන් පස්සේ පරීක්ෂණ කටයුතු කරා. ඒ වගේ ගත්ත ඇස්ට්‍රේ හා ඒ දේවල් තමයි මේ තියෙන්නේ. ඒකේදී තියෙනවා තුනටිය උකුල් ලැටේ 3 පොලකින් විතර පුපුරලා තියෙනවා. ඒත් එක්කම කොඳු වැටවලට හානි සිද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් ඒ වෛද්‍ය වාර්තාව දීපු රිපෝට් තමයි මේ තියෙන්නේ. හොස්පිටල් එකේ මොන වගේද කිව්වේ? ඊට පස්සේ ඔයාලා ඉදිරි ප්‍රතිකාර කොහොමද කරන්න ඕනේ කියලා කිව්වේ? මට නැවත මහනුවර ජාතික රෝහලෙන් පරීක්ෂණ කටයුතු කරලා සල්ලිය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා දුන්නා. තෙල්දෙණිය රෝහලට නැවත ආපසු තෙල්දෙණිය රෝහල වෙත කැඳවුණා. ඒ අවස්ථාවේ එතන වෛද්‍යවරු සල්ලිය වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත දින තුනට රෝහලට මම කැඳවන්න ගිහිල්ලා පරීක්ෂණ කටයුතු කරලා එතන ප්‍රතිකාර කරනවා. නමුත් වෛද්‍යවරයා දින 14ක් ඇතුළත මේ ශල්‍ය කර්මයකට භාජනය කරනවා කිව්වා. එතකොට මේ උකුල් ඇටේට එන පහක් අවශ්‍යයි කිව්වා. ඒ අවස්ථාවේ එතන මේ මට පිටින් ගන්න කියලා කිව්වා. සමහරනේ ඇණයක් කීයක් විතර වගේ වෙනවද? ඇණයක් 1,25,000. එක ඇණයක් 1,25,000. ඒ කියන්නේ ඔබතුමා යථා තත්ත්වයට පත් කරන්න නම් ඇණ 6ක් දාන්න ඕනේ කිව්වා. ඇණ 5ක්. ඊට පස්සේ ඔබතුමා ඊට පස්සේ ආයෙ වෙනත් තැනකට ප්‍රතිකාර කරන්න ගියාද? ඊට පස්සේ මම තෙල්දෙණිය රෝහලෙන් ටිකට් මගේ කැපුවා. ඒගොල්ලන්ගේ අනුමැතිය උඩ වෛද්‍යවරුන්ගේ අනුමැතිය උඩ දින 3න් රෝහලට යන්න මට දිනින් තුනට රෝහලට යන්න කියලා ටිකට් කපලා එව්වා. නමුත් යන තත්ත්වෙන් නෙමෙයි මම හිටියේ. මම ඉතාලම අපහසුතාවයෙන් මට මේ කකුලේ මේ අස්ථි පද්ධතියේ මස් කෙලවිලි තිබ්බා. මේ කලව ප්‍රදේශයේ අස්ථියේ මස් කෙලවිලි තිබ්බා. ඊට අමතරව උකුල් වැටේ පිපිරී යෑමත් පොදු ඇට පෙරට සිදුවෙච්ච හානිය හේතුන් මත මට නිතර යන්න අපහසු වුණා. එම හේතුවෙන් මම තීරණය කරා මගේ ඥාතියෙකුගේ ආයුර්වේද රෝහලකට ඇතුළත් කළා අනුරාධපුරේ. එහිදී ප්‍රතිකාර කරා. දවස් කීයක් විතර ප්‍රතිකාර කරාද? දින 14ක් නේවාසික ප්‍රතිකාර ලැබුවා. නේවාසික ප්‍රතිකාර ලැබලා එතනින් තරමක් දුරට සුවය ලැබුවා. ඊට පස්සේ කොහොමද ඊශ්වර වෙදමැදුර වෙද මහත්තයා හම්බෙන්නේ? ඊට පස්සේ මගේ
ඥාතිවරයෙක් ඉන්නවා ජයන්ත කියලා වෙළඳරා ප්‍රදේශේ. හ්ම්. එතුමා මට මං ගැන ආරංචි මාර්ගයෙන් යාට ලැබී තියෙන මං හදිසි අනුතරකටපත් වුණා කියලා. ඒ අවස්ථාවේ එතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා. අපේ වෙද මහත්මයෙක් ඉන්නවා රම්මුල්ල ප්‍රදේශයේ කටුතිල කියන ග්‍රාමයේ එතුමා බැහැ දැකීමට අනිවාර්යෙන් මේ මගේ ගමට පැමිණෙන්නේ. ඊට පස්සේ දැන් අනුරාධපුරේ ඉඳලා එනකොට ඔබතුමාට ඇවිදින්න පුළුවන් වෙලා තිබ්බද කොහොමද එහෙ ඉඳලා එනකොට තිබ්බද මහත්මයා මට මේ මල පහ කිරීමට පවා අපහසුතාවයෙන් මම මෙහෙට ගෙනා. ඒ කියන්නේ මේ ඉස්සුර වෙදවන්දර මහත්තයා හම්බෙන්න එනකොට ඔබතුමා බැහැදීමෙන් එනකොට මට මල පහ කිරීම මූත්‍රා කිරීම අපහසුතාවය. එතකොට මගේ මේ කිසිම මේ දැන් ආබාධිතකත්තු මගේ ශරීරයේ මේ කොටස් චලනය කිරීමට පවා මට හැකියාවක් නැහැ. වේදනාවෙන් පසු වෙච්චි පසුවිලි තාමත් අසරණ තත්ත්වෙන් පසු වෙච්චි රෝගියෙක් තමයි මම. ඊට පස්සේ දැන් ඔබගේ තත්ත්වය කොහොමද? මගේ තත්ත්වය දැන් අපේ මේ ඉස්සර වෙදමැදුරෙන් දැන් ප්‍රතිකාර ලැබුණ මේ අපේ සමන් කුමාර විරේකර මහත්මයා මට පළමුවෙන් මම පරීක්ෂා කරන්න මගේ නිවසට පැමිණි අවස්ථාවේ එයා එකෙල්ලම මට වචනයක් දුන්නා. මම දින 3ක් ඔබතුමා දින 7ක් ඇතුළත ඔබතුමාගේ මේ ඔබතුමා සුව කරන බවට මට පොරොන්දු දුන්නා. දැන් එතකොට ඒ කිව්ව පොරොන්දු විදිහටම ඒ වෙද මහත්තයා ඔබතුමා සුව කරාද? ඇත්තෙන්ම කියන්න ඕන මෙම වෙද මහත්මයා මේ මනුස්ස ස්වරූපයෙන් හිටියා මනුස්සෙකුට වඩා ඉහළ ගියේ. මෙයා මං දෙවි කෙනෙක් කොට සලකනවා. මට දින 7ක් නෙවෙයි දින 4ක් ඇතුළත මම මගේ ක්‍රියාකාරකම් මට ඇවිදීමේ මේ ලබා දුන්න ශක්තිය එයාගේ ප්‍රතිකාර ඉතාමත් ඉහළාන්තකින් මම නැවත වාරයක් කියන්නේ මෙයා මෙම වෙද මහත්මයා මට මේ මනුස්ස ස්වරූපයෙන් හිටියන මෙයා දේවතාවෙක් කියලා මම ප්‍රකාශ කරනවා ඍජුවම. හරි දැන් මහත්තයාට නැගිටින්න එහෙම පුළුවන්ද? අපි බලමුද නැගිටින්න පුළුවන්ද කියලා. පුළුවන් වෙද මහත්තයා මට පුළුවන් හොඳට ඇවිදලා යන්න පුළුවන්. හරි නැගිටින්න පුළුවන්.